අත්තම්මා. ආදරණීය දුවේ පුතේ, මං අද ඔයාලට කියලා දෙන්නේ අත්තම්මා ගැන කතාවක්. ඔයාලා හැමෝටම අම්මා තාත්තා වගේම ආදරය කරන ඒ තරම්ම ආදරෙන් රැකබලා ගන්න කෙනෙක් තමයි අත්තම්මා කියලා කියන්නේ. ඉතින් අද මං ඔයාලට කියන්නේ අන්න ඒ වගේ බොහෝම ආදරණීය අත්තම්මා කෙනෙක් ගැන. මේ අත්තම්මා ජීවත් වුණේ දියඇල්ලක් ළඟ තිබුණු ගෙදරක. කන්දක් මුදුනේ තිබුණු මේ ගෙදරට මුළු පළාතෙම ලස්සන හොඳට පේනවා. උදේ පාන්දරට සුදු පාට මීදුමෙන් වැහිලා ගිහින් ඉර පායනකොට සීතලට මුසුණු උණුසුමකුත් එක්ක හරීම සුවදායක හැඟීමක් දැනෙන පරිසරයක තමයි මේ අත්තම්මා ජීවත් වුණේ. අත්තම්මගේ ගෙදරට සිරීපාදි කන්දත් හරි අපූර්වට පේනවා. උදේ පාන්දර ඇහැරුණු ගමන් දොහොත් මුදුන් දීලා සිරීපාදි කන්ද පැත්තට වැඳලා තමයි අත්තම්මා දවසේ වැඩ පටන් ගන්නෙ. කන්ද පාමුලට වෙන්න මේ අත්තම්මට තිබුණා පුංචි කඩයක්. ඒ කඩේ තියෙනවා ගමේ එළවලු, පළතුරු, පලා වර්ග වගේ ගුණදායක හුඟක් දේවල්. ඒ වගේම ලැවරියා, වණ්ඩු, හැලප, ඉඳිආප්ප වගේ අත්තම්මා බොහොම රසට පිරිසිදුවට හදන කෑම ජාතිත් මේ කඩේ තියාගෙන විකුණනවා. අන්න ඒ සල්ලි වලින් තමයි අත්තම්මා ජීවත් වුණේ. දියඇල්ල නරඹන්න එන මිනිස්සු, සංචාරකයෝ එහෙම අත්තම්මගේ කඩේට ඇවිත් තේ කහට එකක් බීලා යන්න අමතක කරන්නේ නැහැ. මේ අත්තම්මගේ මෝනේ තියෙන සිරියාවයි කරුණාවන්තකමයි ආගන්තුක සත්කාරයයි නිසා ඒ යන්නේන හැමෝම අමතර කීයක් හරි අත්තම්මගේ අතමිට මොලවල යන්නත් අමතක කළේ නැහැ. ඒ නිසා දුකක් නැතුව ජීවත් වෙන්න අත්තම්මට පුළුවන් වුණා. ඔන්න ඉතින් එක දවසක් අත්තම්මා කඩේට වෙලා ඉන්නකොට දියඇල්ල බලන්න පවුලේ අයත් එක්ක ආපු ලස්සන පුංචි දුවෙක්ව හම්බුණා. මේ පුංචි දුවගේ නම ටිකිරි. ටිකිරි දුවට මේ අත්තම්මව දැකපු ගමන් හුඟක් ආදරේ හිතුණා. අත්තම්මටත් එහෙමයි. හරියට මේ දෙන්න කලින් ඉඳන්ම අඳුනනවා වගේ බොහොම ආදරෙන් කතා බහ කළා. අත්තම්මා කොහෙද ඉන්නේ? අර කන්ද උඩ තියෙන්නේ මගේ ගෙදර තමයි චූටි දුවේ. ඉතින් ඒ ගෙදර අත්තම්මා තනියමද ඉන්නේ? ඔව් මගේ චූටි දූ. මටත් හිටියා ඔයා වගේම චූටි මිනිපිරියක්. හේත් දැන් ඉතින් එයා ඉන්නේ මෙහෙ නෙවෙයි. ඈත පිට රටක. ආනේ එහෙමද? ඉතින් අත්තම්මා යන්කෝ අපේ ගෙදර. අනේ මට මෙහෙ හොඳයි චූටි දුවේ. කවදා හරි දවසක මගේ මිනිපිරි මාව හොයාගෙන මෙහෙට ඒවි. ඊ දවස එනකන් තමයි මම මේ බලාගෙන ඉන්නේ. එහෙමද? එහෙනම් ආයෙ දවසක අපි මේ පැත්තේ ආවොත් අත්තම්මව බලලා යන්න එන්නම්කෝ. එහෙම කියපු පුංචි ටිකිරි අත්තම්මට සමුදීලා ගෙදර ගියා. ටිකිරි ගියාට පස්සේ අත්තම්මටත් ලොකු පාළුවක් දැනුණා. තමන්ගේ මිනිපිරියත් දැන් මේ වයසෙම ඇති කියලා ඇයට කල්පනා වුණා. ඒත් අත්තම්මගේ පවුලේ එයාගේ දරුවෝ කවුරුවත් එයා ගැන වැඩිය හොයලා බැලුවේ නැහැ. මොකද එයාලා හැමෝම හිටියේ පිට රටවල් වලනේ. මේ විදිහට ටික කාලයක් ගෙවිලා ගියා. ඔන්න වැහි කාලෙත් පටන් ගත්තා. වැහි කාලෙට දියඇල්ල බලන්න එන සෙනගත් අඩුයි. ඉතින් අත්තම්මා කඩෙත් වහලා දාලා වැඩි කාලයක් ගත කළේ ගෙදර. දැන් ඉතින් මේ අත්තම්මගේ ගෙදරත් ටික ටික දි รา පත් වෙලා. වහින දවසට ගේත් තෙමෙනවා. වහලේ හිල් වෙලා. අවුරුදු ගානකින් කිසිම අලුත් වැඩියාවක් කරලා නැහැ. තනියෙන් ඉන්න හින්දා ඒ කිසිම දෙයකට අත්තම්මට හිත දුන්නෙත් නැහැ. ඔය විදිහට වහින කාලෙට කඩේ වහලා දාලා පායන කාලෙට කඩේ ඇරලා කීයක් හරි හොයාගෙන අත්තම්මා තනියම තවත් අවුරුදු ගාණක් ජීවත් වුණා. ඔන්න එක දවසක් අත්තම්මව බලන්න ගෙදරට අමුත්තු කට්ටියක් ආවා. ඒ ඇවිත් හිටියේ කවුද දන්නවද? අර කාලෙකට කලින් අත්තම්මගේ කඩේට ඇවිත් ගිය
ටිකිරි එයාගේ යාළුවෝ ටිකයි. හානේ කොහොමද අත්තම්මේ? මාව අඳුරගන්න පුළුවන්ද? අත්තම්මට මතකද අවුරුදු කීපයකට කලින් මං අත්තම්මගේ කඩේට ආවා. එතකොට නම් මං හුඟක් පුංචි. අර ටිකිරි කියලා මතකද? අනේ ඕ දරුවෝ, මට කොහොමද දරුවව අමතක වෙන්නේ? ඒ පුංචි දැරිවි දැන් සෑහෙන්න ලොකු වෙලානේ. ඔව් අත්තම්මේ, මං අද ආවේ ඉස්කෝලේ බාලදක්ෂ කණ්ඩායමත් එක්ක. අපි ආවේ අත්තම්මගේ ගෙදර අලුත් වැඩියා කරලා දෙන්න. අනේ දරුවෝ, කොයි තරම් දෙයක්ද මේකේ දි รา පත් වෙලා. හේත් මේ වයසක මට දැන් මොන ගෙවල්ද දරුවෝ. තව ටික දවසකින් මේ විදිහටම ඉඳලා මම මැරිලා යයි. අත්තම්මා බොහෝම සංවේදී වුණා. ඒ ටිකිරි එයාගේ යාළුවෝ එක්ක එකතු වෙලා අත්තම්මගේ ගෙදර තිබුණු අඩුපාඩු ටික හදලා දීලා පිරිසිදු කරලා අලුත් ගෙදරක් වගේ හදලා දුන්නා. දැන් අත්තම්මට හරිම සතුටුයි. ටිකිරි දුව ආපහු ගියේ ආයෙමත් දවසක එනවා කියලා පොරොන්දු වෙලා. ඔය විදිහට තවත් වසර කීපයක් ගත වෙලා ගියා. දැන් පුංචි ටිකිරි බොහෝම සුන්දර තරුණියක්. ඇය ආයෙමත් දවසක ආවා අත්තම්මව බලලා යන්න. ඒ දැන්නම් අත්තම්මා හුඟක් වයසට ගිහින් ඇවිදින්නෙත් අමාරුවෙන් කඩෙත් වහලා දාලා ටිකිරිට හුඟක් දුක හිතුණා. අත්තම්මේ, මං දැන් ඉන්නේ අල්ලපු ගමේ. මට ගුරුපත් වීමක් හම්බුණානේ. ගිය මාසේ තමයි ගමේ ඉස්කෝලේට උගන්වන්න ආවේ. දැන් නම් ඉතින් මට නිතරම උනත් අත්තම්මව බලන්න එන්න පුළුවන්. අනේ මගේ දරුවෝ, මට වෙලාවකට ඔය දරුවා ගැන හරි පුදුමයි. ඇයි ඔය දරුවා මේ තරම් මට ආදරේ? මට මේ වගේ ආදරේ කරන්න අත්තම්මා කෙනෙක් නැහැ. මං පුංචි කාලෙදිම එයා නැති වෙලා. අනික ඉතින් අත්තම්මටත් කවුරුවත් ළඟ නැති එකේ කැමති නැත්te මං අත්තම්මව බලා ගන්නවට. අනේ දරුවෝ, මට මගේ දරුවෝවත් මෙහෙම කරුණාවක් පෙන්නලා නෑ. එයාලා ඉතින් පිට රටවල් වල එයාලගේ දරුවොත් එක්ක සතුටින් ඇති. ඒකට කමක් නෑ. හේත් ඉතින් කවදා හරි එයාලත් වයසට ගියාම එයාලගේ දරුවොත් මෙහෙම කරයිද දන්නේ නෑ. අත්තම්මා එයාගේ වේදනාව පිට කළේ ඒ විදිහට. අත්තම්මා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. මං අද ඉඳන් අත්තම්මගේ මිනිපිරේ කියලා හිතා ගන්නකෝ. එදා ඉඳන් ටිකිරි අත්තම්මව ආදරෙන් රැක බලා ගත්තා. දැන් ඉතින් අත්තම්මටත් අලුත් මිනිපිරියක් ඉන්නවා. එයාලා බොහොම ආදරෙන් සතුටින් ජීවත් වුණා. දැක්ක නේද ආදරණීය දුවේ පුතේ? ආදරේ කියන්නේ පුංචි ඔයාලට වගේම වයසට ගියාම අත්තම්මලට සීයලට අම්මලට තාත්තලටත් ඕනි කරන දෙයක්. ඉතින් එයාලා බලාපොරොත්තු වෙන ආදරේ රැකවරණය එයාලා වයසට ගියාමත් අපි දෙන්න ඕනි. ඒ හින්දා පුංචි ඔයාලත් ලොකුනාම ඔයාලගේ අම්මලව තාත්තලව අත්තම්මලාව සීයලාව බොහෝම ආදරෙන් රැක බලා ගන්න ඕනි. මේ වගේ තව ලස්සන කතාවකින් ආපහු මුණ ගැහෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.